හෙලෝ මං ආවේ කැනඩාවලට යවන බෑග් ගොඩ එකක් ගැන ඔයගොල්ලොත් එක්ක කියන්න. මේ තියෙන එක බෑග් එකක්. මේ බෑග් එක මං කලින් කරලා තියෙන බෑග් එකක්. අපේ WhatsApp කැටලොග් එක බලලා තමයි ඒ කස්ටමර් අපෙන් ඕඩර් එක දැම්මේ. ඉතින් මේ බෑග් එක මෙන්න මේ වගේ හැන්ඩල් දෙකක් එනවා. ඔයගොල්ලන්ට අතේ එල්ලන් යන්නත් පුළුවන්. මෙන්න මේ ස්ට්‍රැප් එක යූස් කරලා ෂෝල්ඩර් එකේ දාගෙන යන්නත් පුළුවන්. මේ ස්ට්‍රැප් එක එපා නම් මෙන්න මෙතනින් ගලවලා අයින් කරගන්නත් පුළුවන්. ඉතින් මේ බෑග් එක ෂිපර් එකක් දාලා මෙන්න මේ විදිහට ලයිනින් කරලා තියෙන්නේ. ඇතුලේ පොකට් එකකුත් තියෙනවා මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ දැකලා ඇති මම කරන හැම බෑග් එකකටම මෙන්න මේ වගේ ලෙදර් රෆ් කට් එකක් දානවා බේස් එකට. මොකද බෑග් එකේ දිගු කල්පවත්මක් ඇතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන නිසා. ඒක බෑග් ඩිසයින් එකක්. මේ තියෙන අනිත් බෑග් එක. මේ බෑග් එකත් ඔයගොල්ලෝ දැකලා ඇති. මෙන්න මේ විදිහට ෆ්ලවර්ස් දාලා ඇතුළට මෙන්න මේ වගේ බෑග් එකක් ෂිපර් එකක් දාලා ලයිනින් කරලා තියෙනවා පොකට් එකකුත් එක්ක. ඒ බෑග් එකෙත් අර බෑග් එක විදියමයි. මේ හැන්ඩල් එක යූස් කරන්නත් පුළුවන්. ෂෝල්ඩර් එකේ දානවා නම් මෙන්න මේ චේන් එක යූස් කරන්නත් පුළුවන්. ඒ අනිත් බෑග් එක. මේ බෑග් එක නම් ඔයගොල්ලන්ට ඇසට හුරු බෑග් එක බිගි ක්‍රියේෂන්ස් අපේ මම වැඩිම වාර ගණනක් හදලා තියෙන බෑග් එක තමයි මේක. මේ බෑග් එකත් අනිත් බෑග් වගේම ලෙදර් රෆ් කට් එක දාලා මෙන්න මේ විදිහට පියනක් එනවා මේ බෑග් එකට. මෙන්න මේ වගේ ලයිනින් කරලා ෂිපර් එකකුත් එක්ක මේ බෑග් එකෙත් ඇතුළට පොකට් එකක් එනවා. මේ බෑග් එකෙත් අර බෑග් වල වගේම ඔයගොල්ලන්ට මේ ස්ට්‍රැප් එක එපා නම් මෙතනින් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මේ හැන්ඩල් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ බෑග් තුනම යන්නේ කැනඩාවලට. ඔයගොල්ලන්ටත් පුළුවන් අපේ WhatsApp කැටලොග් එකේ prices designs මන් දාලා තියෙනවා. ඒකෙන් බලලා ඕඩර් එකක් දාන්න පුළුවන්. WhatsApp එකට message එකක් දාන්න. ඉතින් මේ වගේ අලුත් දේවල් වලින් ආයෙත් හමු වෙමු.